අනික් අය ගෙන්නන්න කලින් ටිල්ලින් සිල්ලා ගෙනලා දඬුවම් කරලා තමන්ගේ ස්වාධීනත්වය ස්ථාපිත කරන්නේ කියන කුමාර දිසානායක මැතිතුමාට දැන් මාස 20යි. ලබන සැප්තැම්බර් 21 අවුරුදු 2ක් එතුමාගේ පාලනය පිරෙන. පටන් ගත්ත මුලින්ම ව්‍යාපෘතියක් ක්ලීන් ශ්‍රී ලංකා එකේ මොනවා හරි දෙයක් ගම්පහ දිස්ත්‍රික්කයේ කොහේ හරි කරලා තියෙනවා නම් අත උස්සන්න බලන්න. මාස 18ක් බේරේවව සුද්ධ කළා නෑ ආණ්ඩු කුමාර දිසානායක. ඒ වගේම අපි හැදුවා 2100 වෙනකන් මුළු බස්නාහිර පළාතෙම කසල ටික ගෙනියන්න පුළුවන් තැනක් අරුවක්කාරු. අද වෙනකොට ගම් වතුරට නැති වෙලා අති විශාල ධනස්කන්ධයක් වැය කරපු මේ ව්‍යාපෘතිය නැති බංගස්ථාන කළා දාලා තියෙනවා ආණ්ඩු කුමාර දිසානායක. පාරේ කසල කඳු ගොඩ වෙනවා. එදා අපි කෙරවල පිටිය හදපු කසලින් විදුලිය නිපදවන ව්‍යාපෘතිය නොවෙන්න මේ හැම නගරයක්ම මේ වෙනකොට කහල වලින් කඳු ගොඩ ගැහෙන තත්ත්වයටපත් වෙලා තියෙනවා මිට්ටෝ. ඊළඟට පටන් ගත්තා මත්ද්‍රව්‍ය වලට විරුද්ධ යුද්ධය රටම එකට යනකොට මනම්පේරි මහත්තයාගේ කන්ටේනර් දෙකක් අහු වුණාය කියලා විශාල ගෝසාවක් ගෙනින්. පස්සේ ඔප්පු වුණාය කන්ටේනර් දෙක ගියේ මේගොල්ලෝ නිකුත් කරපු අර කන්ටේනර් 323 කාල සීමාවේ කිය. සද්ද නැහැ. ඊළඟට කිව්වා නුවරඑළියේ හවු වුණාය කියලා අයිස් ෆැක්ටරිය. හොයාගන්න නැහැ ඇඩ්‍රස් එක. ඊළඟට මූදෙන් ගොඩ බාද්දි අල්ලගත්තයි කිව්වා ලොරි දෙකක කුඩු සාන්ත කියලා පුජ්‍යලෙක් ගියා. ඊට පස්සේ මිට්ටෝරුනේ මේ රටම එකට වැඩපිළිවෙල සද්ද නැහැ. දැන් හැම තැනකම ඒ ක්‍රියාවලිය පරණ පුරුදු විදිහටම කරගෙන යනවා. අනාගතයේ ආණ්ඩුවක සාන්තගේවත් අනික් අයගේවත් එලිදරව් වෙනවා කියන එක පොලිස් ඇමතිත් ජනාධිපතිත් මතක තබා ගත යුතුයි කියන එක අපි කියන්න ඕනේ මිට්ටෝරුනේ. ඊළඟට පටන් ගත්තා දිට්වා සුලිකුණාටුවෙන් පස්සේ රීබිල්ඩින් ශ්‍රී ලංකා. අද නුවරඑළියට ගියොත් අපේ ඇමතුමා දන්නවා බදුල්ලේ එහෙම නැත්නම් මහනුවර හදපු එක ගයක් පෙන්නන්න. අර ගම්පොළ ඉඳන් නාවල පිටියට මීටර් 100ක් ගිහින් තියෙනවා නාය දුම්රිය මාර්ගේ. කෝච්චියක් හිර වෙලා තියෙනවා එහා පැත්තේ. යකඩ කපනවා හොරෙන්. පොලිසිය දාලා තියෙනවා මුර කරන්න. මේ මීටර් 100 මාස 6ක් තිස්සේ හදන්න බැරිලා තියෙනවා මේ ආණ්ඩුව. ඒ විතරක් නෙමෙයි ලාල්කාන්ත මහත්තයාගේ මහවැලි අමාත්‍යාංශයේ ගහගෙන ඇවිල්ලා තියෙනවා උණපඳුරු ගම්පොළ පාලමට මාස 6ක් උණපඳුර කපා ගන්න බැරි ආණ්ඩුවක් උණපඳුර කපා ගන්න බැරි ඇමති කෙනෙක් මිට්ටෝරුනේ මෙතනින්. මේගොල්ලෝ තමයි රීබිල්ඩින් ශ්‍රී ලංකා කරන්නේ. ඊළඟට පටන් ගත්තා විදුලිය ඉතුරු කරා. සුරකුමු ශ්‍රී ලංකා. ඉතුරු කරපු විදුලියක් නැහැ. ආණ්ඩු කුමාර දිසානායක මහත්තයෝ නැව් 3ක් මෙතන මුහුදේ දවසකට ඩොලර් 17000 ගානේ ඩෙමරේජ් ගෙවගෙව වැස්සේ තෙමි හුලං වලට අහුවෙවි. අද තියනවා ගල්ලඟුරු ටික බා ගන්න බෑ. අප්‍රේල් 20 බාන්න ඕන ගල්ලඟුරු නැව් 25ක්. බෑවේ 19යි තාම. හැබැයි 2008 ගෙන ආපු ගල්ලඟුරු හොය. මේ ගල්ලඟුරු නැව් 3 බා ගන්න බෑ. ඒ විතරක් නෙමෙයි මහජන උපයෝගිතා කොමිසම කියනවා මේ ගල්ලඟුරු නැව් 25ම ආවත් සැප්තැම්බර් මාසේ ලයිට් කපන්න වෙනවයි කියලා. එතරම් භයානක බලශක්ති අර්බුදයක් හදාගෙන ගල්ලඟුරු නැව් 30ක් ගිලපු මේ ආණ්ඩුව ඩීසල් නැව් ගණනාවක් ගිලපු මේ ආණ්ඩුව අද අපි හැමෝටම ගල්ලඟුරු කොමිෂන් සභාව කියක හැමදාම පෙත්සන් ඉදිරි කර යම් සංදර්ශන පවත්වනවා. මිට්ටෝරුනේ අපි කියන්න ඕනේ ඒ ගල්ලඟුරු කොමිෂමේ ගරු විනිසුරුතුමාලට මම දීලා තියෙනවා දියුරුම් ප්‍රකාශයක්. ජනතා විමුක්ති පෙරමුණේ හොරකම් වහලා අනික් අයට දඬුවම් දෙන්නේ කියලා ටිල්වින් සිල්ලා කිව්වා. එතකොට ඒ කොමිෂමේ ගෞරවය, කොමිෂමේ ස්වාධීනත්වය, කොමිෂමේ ස්වෛරීත්වය සම්පූර්ණයෙන් උල්ලංඝනය වෙලා තියෙනවා. ඒ නිසා අනික් අය ගෙන්නන්න කලින් ටිල්වින් සිල්ලා ගෙනලා දඬුවම් කරලා තමන්ගේ ස්වාධීනත්වය ස්ථාපිත කරන්නයි කියන ආයාචනය අපි මේ කොමිෂන් එකට කරනවා මිට්ටෝරුනේ. ඊළඟට පටන් ගත්තා ඩිජිටල් කරණය. ඩිජිටල් කරණය කරවුනේ අපේ මෛත්‍රී ගුණරත්න මහත්තයා පෙන්නවා මොකද්ද? හොර පාරෙන් ලක්ෂ 8000ක් භාණ්ඩාගාරේ කඩලා තමයි ඩිජිටල් කරණය කෙලවර වුණේ. හොඳේ. ඒකෙන්ම හොරකම ඔප්පු වෙලා ඉවරයි.